පියතුමනි අපි ආරම්භ කරමු අපේ සාකච්ඡාව ඔබ වහන්සේගේ ළමා කාලේ. කොහොමද ඔබ වහන්සේගේ ළමා කාලය සහ ඒ දක්වා ළමා කාලයේ සිට ඔබ වහන්සේ අධ්‍යාපනික ජීවිතය පටන් ගන්න දක්වා වන කාලය ගැන අපි හැඳින්වීමක් එක්ක අපි ආරම්භය ගමු. ඇත්ත වශයෙන්ම මගේ ගම මම කලින් කිව්වා වගේ රොසොන් මේ මෝදර කොළඹ මෝදර ඇවිල්ලා දීවර ගම්මානයක් නේ. ඉතින් මගේ අම්මාගේ පාර්ශවයේ ඇවිල්ලා මෝදර. එයාලගේ සේනාපතිගේ රොඩ්රිගු කියන ඒ පරම්පරාව. එයාලගේ තාත්තලා ඇවිල්ලා කැපුම්ගොඩ. කැපුම්ගොඩ කියන්නේ පමුණුගම කැපුම්ගොඩ. ඒකත් දීවර ගම්මානයක්. මගේ තාත්තා ග්‍රෑන්ඩ් පාස්ටර්. ඉතින් එහෙම තමයි අපේ මූල ආරම්භය. අපේ දරුවෝ සහෝදරයෝ සේරම 9 දෙනෙක් හිටියා. පිරිමි 4යි ගෑනු 5යි. පුංචි අක්කා කෙනෙක් හිටියා. එයා පුංචි කාලේ මන්තරා වුණා. ඉතින් ඒක තමයි මගේ කෙටින් පෞල් පසුබිම. මම පටන් ගත්තේ අපේ ගමේ ඉස්කෝලේ සාන්ත ජෝන් මිශ්‍ර පාසල. ඒක මම දෙවෙනි පන්තියට විතරයි ගියේ. ඊට පස්සේ සෙන්ට් බෙනඩික්ට්ස් කොටහෙන් තියෙන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ තමයි මේ O level ගන්නකම මම අධ්‍යාපනය කළේ. ඉතින් අපිට අමතක කරන්න බෑ අපිට මේ උගන්වපු ගුරුවරු. එයාලා අයිති වෙලා හිටියේ මේ ඩිලාසල් බ්‍රදර්ස්ලා කියන ක්‍රිස්ටියන් බ්‍රදර්ස්ලා කියලා කියනවා. ඒක ප්‍රංශ මේ පැලන්තියක්, ඒ කියන්නේ ආගමික පැලන්තියක්. එයාලගේ මූලික සේවාව තමයි මේ අධ්‍යාපනය. අද තියෙන නමුත් වැඩි තියෙන යාලට හැදවීම එහෙම ලබා ගන්න අමාරුයි. ඒ තමයි මගේ ඉස්කෝලේ පාසල් ජීවිතේ. ඊට පස්සේ මම සෙමිනේරියට ගියා 1964. මේ නග තියෙන්නේ දැන් අපි ඉන්න තැනින් පොඩ්ඩක් අල්ලපුවත් තමයි මේ සෙන්ට් ලෝසියස් සෙමිනරි. ඒකම අවුරුදු 1කමාරක් හිටියේ. ඊට පස්සේ සෙමිනේරිය හිටියට පස්සේ අපි යවනවා අවුරුදු 7ක්. ඒ කියන්නේ ෆිලොසොෆි දර්ශනවාදී අවුරුදු 3කුත් දේවධර්ම ශාස්ත්‍රයේ අවුරුදු 4කුත් තියලා කියන අවුරුදු 7ක් තිස්සේ මගේ ජීවිතේ ගෙවුනේ අම්පිටියේ. නමුත් මේ පාසල් යන කාලේ මට ලොකු මේ අධ්‍යාපනයට ආසාවක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ෂේප් වෙන්න විභාග ගත්තා මිසක් මගේ තාත්තා නම් උමනා වෙලා තිබුණා අපි එහෙම ඉස්සරම දෙනාම දොස්තරලා කරන්නේ. ඉතින් නමුත් වැඩි දින්න මමයි මගේ ලොකු අයියයි ඒකට එකඟ වුණේ නැහැ. ඉතින් අපි වැඩි ඉස්කෝලේ ගියාට නමුත් ලොකුවට විභාග වලින් පාස් වුණේ නැහැ. නමුත් මම සෙමිනේරියේ ගිහිල්ලා ඒ කියන්නේ 3 වෙනි වසරේ කියන්නේ අවුරුදු 6ක් ඉවරුණාට පස්සේ මට ආසාවක් ආවා මේ ඉගෙන ගන්නට ඕනේ කියලා. ඉතින් අන්න එතනදී තමයි මගේ නංගි එයා ට්‍රේනින් කොලෙජ් එකේ එතකොට උගන්වලා උගෙන්වීම පටන් ගත්ත පාසල් වල එයාට හම්බෙනවා මේ ස්ටඩි ගයිඩ්. physics, chemistry, maths, botany and zoo. ඉතින් මම මේ මාස 6ක් වගේ කාලයක් තිස්සේ මේ මගේ නංගිගෙන් ගත්ත මේ ස්ටඩි ගයිඩ්ස් වලින් තමයි O levels වලට මම සිට් කරේ. ඉතින් ඒකේ මට ක්‍රෙඩිට්ස් මාක් හම්බුණා. ඒ වගේම මේ මගේ ලොකුකම කියන්න කියනවාද මේ මං කියනකොට මම බොහොම අසරණ මිනිහෙක්. අපි ඇදහිල්ලට අපි කියනවා මේ මුළු විශ්වයම මවලා බලා ගන්න දිවි කෙනෙක් ඉන්නවා. ඒ උන්වහන්සේගෙන් තමයි සෑම දෙයක්ම ලැබුණේ. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ අර සුදු පවුලුතුමා කියලා ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඉන්න උන්වහන්සේ කියනවා I can only boast of my blemishes. මට වර්ණනා කරන්න පුළුවන් මගේ සීමාකම් අඩුපාඩුකම්. ඉතුරු එක දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් තමයි. ඉතින් මට ක්‍රෙඩිට්ස් පාගුත් හම්බුණා. මේ සෙමිනේරියේ මගේ විභාග වලින් මට මඤ්ඤා කුම් ලවුඩ්. ඒ කියන්නේ ලතින් භාෂාවෙන් කියන්නේ සුම්මා කුම් ලවුඩ් තමයි ඉහළ මේක. මට සෙකන්ඩ් ක්ලාස් පාස් එකක් වගේ හම්බුණා සෙමිනේරියේ. බොහොම සැකෙමින් මගේ අධ්‍යාපනික පැවිදි ජීවිතය. ඔබ වහන්සේ උසස් අධ්‍යාපනය ලබන යුගය කොහොමද ආරම්භ වෙන්නේ? දැන් මං කියවනේ අර O level ගන්න බැරුව නේ තිබුණේ. ඉතින් මම පූජකවරේ ලැබුවට මට පැත්වීම ලැබුණේ ආසන දේව මෙතන කොටේනේ. ඉතින් අන්න එතනට ආවට පස්සේ මට ආසාවක් තිබුණා නීතිය කරන්න. ඉතින් නීතිය කරන්න එතකොට මං අපිට මේ ටිකක් තියෙනවා පරීක්ෂණ කාලයක් තියෙන එක තමයි මේ පූජකවරට යන්න ඕනේද නැත්නම් එහෙම යන්න ඕනේද කියලා. ඉතින් මම මේ කාලේ ඇප්ලයි කරාම මට ලෝ කොලෙජ් එකේ ඇඩ්මිෂන් එක හම්බුණා. නමුත් මම පූජකවරේ ලැබුණාට පස්සේ ඒ කාලේ හිටියේ කාන්නාතුන් වහන්සේට මේ පිළිවෙල අවබෝධයක් නැහැ. මොන නීතියද කියලා මම අපේ ඥානකාන්තිය කියන දවසේ කිව්වා ඔය නීතිය නතර කරන්න. මං එදා ඇත්ත වශයෙන්ම ඇඬුවා සම්පූර්ණ දවසෙම. ඒ කියන්නේ මට හරි වේදනාව සහගතයි. නමුත් ඒක දේව සැලැස්ම. නමුත් මට එතනදී මේ නීති මේ විද්‍යාලයේ කටයුතු කරගෙන යන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ
ඇත්ත දෙකේ. ඊට පස්සේ උන්වහන්සේ අභාව වුණ ප්‍රාර්ථනාවට පස්සේ නික්ලස් මාකස් කියලා උන්වහන්සේ උන්වහන්සේ අගරද ගුරුතුමා හැටියට පත් වුණාම මට අවකාශය ලැබුණා නීතිය කරන්න. ඉතින් මම 981 තමයි නීති වෘත්තියට ඇවිල්ලා මම මේ නීතිඥ වෘත්තියයි පූජක ජීවිතේ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ මට හම්බුණා chance එකක් ඉංගලන්තයට යන්න මාස්ටර්ස් කරන්න. දැන් මට LLB තිබුණේ නැහැනේ. මට තිබුණේ attorneys at law විතරයි. නමුත් මේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වල දෙනවා ප්‍රොවිෂන් එකක්. මගේ අර තියෝලොජි ඩිග්‍රී එක තිබුණානේ. අර දේවධර්ම ශාස්ත්‍ර උපාධිය තිබුණා. මේක දෙකම කම්බයින් කරලා මට LLM කරන්න අවස්ථාව ලැබුණා. නමුත් අපේ අගරද ගුරුතුමා මට නීතිය දෙන්න අවසර දුන්නට නමුත් අර උපාධිය යන්න පිටරට යන්න මට අවසර දුන්නේ නැහැ. බොහෝ ඉතුරු හරිය තව කැනරක ලොකුවට යනවා. නමුත් අවශ්‍යතාවය තියෙනවා නම් ප්‍රසන්න අහන්න ප්‍රශ්නේ අන්න එතෙන්ට තමයි මම LLM කරන්න යමු වුනේ. පාද ජීවිතය අභියෝගේ නොයි කියලා කියන්නේ එක ලොකු පාඩම් ගොඩක මතකයක් සහ එකතුවක්. මම කැමති ඒ නිසාම ඒ අභියෝගාත්මක කාලවකවානුව ගැනත් ඔබ වහන්සේ පැහැදිලි කරනවා. අපේ ක්‍රිස්තියානියාගේ මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේ? කුරුසියයි උත්තානයයිනේ. ජේසු කුරුසෙර නැග්ගේ නැත්තම් උත්තානයක් නැහැනේ. ජීවිතය අපිව රසවත් කරනවා වගේම අභියෝගයට පත් කරලා ශක්තිමත් කරන මේ අභියෝගය තමයි. ඉතින් අර උන්වහන්සේ රත්තරන් මිනිසෙක් මේ කවුද මේ නික්ලස් මාකස් අගරද ගුරුතුමා කියන්නේ සුද්ධවන්තයෙක්. ඉතින් උන්වහන්සේ මට අවසර දුන්නේ නැහැ. ඉතින් මගේ කැමැත්තෙම තමයි පිටරට ගියේ. නමුත් ඉතින් ඒක අභියෝගාත්මක කාලයක්. නමුත් එතනදි මගේ ලොකු අක්කා මේ වෛද්‍යවරියක්. එතකොට එයා එංගලන්තේ මේ සයිකියාට්‍රි මනෝචිකිත්සාව පිළිබඳ මේ ආරෝග්‍ය ශාලාවක වැඩ කළේ. ඉතින් මට එයාලගේ ගෙදර ඉන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ හරහා මම ලන්ඩන් LSE විභාගයේ පාස් කරලා මාස්ටර්ස් LLM කරලා මට ලැබුණා ඇමරිකාවට යන්න. ඇමරිකාවට ගිහින් එතනද මම කොලම්බියා ලෝ ස්කූල් කියන්නේ නිව්යෝක් වල තියෙන ලොකුම විශ්වවිද්‍යාලය. Ivy League කියලා තියෙන අහලා තියෙනවද දන්නේ නැහැ. ඒ කියන්නේ හාවර්ඩ් කොලම්බියා ගණිතය වැටෙන උසස්ම ගණිතය වැටෙන විශ්වවිද්‍යාලයක මට අවකාශය ලැබුණා රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට වැඩ කරන්න. අන්න එතනදි තමයි ඉතින් මම ඒ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ දවසක් මම කොළඹට ආපු වෙලාවේදී අපේ මහාචාර්යවරයා කවුද? ජී.එල්. පීරිස්තුමාව හම්බෙන්න ගියා. ජී.එල්. පීරිස්තුමාව හම්බෙන්න ගියා. මම කිව්වා දැන් මම මෙහෙමයි තාත්තේ. මට හරි ආසාවක් තියෙනවා මගේ මව් රටට ඇවිල්ලා යම්කිසි සේවයක් කරන්න. ඉතින් උන්වහන්සේ මම ගන්න පුළුවන්ද කියලා. උන්වහන්සේ මම ලෝ ෆැකල්ටි එකට රෙක්රූට් කළා ප්‍රොබේෂන් ලෙක්චර් කෙනෙක් හැටියට. ඔබ වහන්සේ නීති පීඨයට ඒ අනුව පිවිසෙනවා. නීති පීඨය තුල ඔබ වහන්සේ මම හිතන්නේ ගොඩක් දේවල් අධ්‍යයන ජීවිතය තුල වගේම එතනින් එහාට වහන්සේ තවත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න ඇති, අත්දැකීම් ගණනාවක් ජීවිතය ලබා ගන්න ඇති. මම කැමති ඒ ගැනත් විමසීමක් කරන්න බලන කෙනෙක්ට ලොකු අභිප්‍රේරණයක් වෙයි ඒක. නීති පීඨය කියලා කියන්නේ මගේ දෙවෙනි නිවාසය, හෝම් එක, සෙකන්ඩ් හෝම්. ඉතින් මම අවුරුදු 25කට ආසන්න කාලයක් එහි වැඩ කළා. ඉතින් ඒ වගේම ප්‍රොෆෙසර් ජී.එල්. පීරිස්තුමා තීසෙන් ඉස්තුවත් වෙන උන්වහන්සේ නොහිටින්ද මට ඒ අවකාශය ලැබෙන්නේ නැහැ. ඊට මම කියන්නේ මේ මගේ සම්පූර්ණයි කියන්නේ නවත මම කියන දෙවියන් වහන්සේගේ මහිමය. එතකොට මගේ අර සම්බන්ධකම් තිබුණා රොසෝන් අර මේ නිව්යෝක් වල කොලම්බියා ලෝ ස්කූල් එකේදී. ඉතින් එතකොට මම 989 තමයි මේ ලෝ ෆැකල්ටි එකට ආවේ මේ ප්‍රොබේෂන් ලෙක්චර් කෙනෙක් හැටියට. අන්න ඒ අවුරුද්දේ මට හිතුණා මේ සංග්‍රහයක් පටන් ගන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ. අද වෙනකන් මට හරිම සන්තෝෂයි මේ අපේ දැන් ඒක කරගෙන යන්නේ මහාචාර්ය කෝකිලා කොනසිංහ සහ ඒත් එක වැඩ කරන දැන් ඇසිස්ටන්ට් එඩිටර්ස්ලා වගේ කෙනා බොහොම ලස්සනට කරගෙන යනවා. ඉතින් මේ 1989 පටන් ගන්න ඒ සංග්‍රහය වල ලැබුණේ මගේ අර තිබුණු සම්බන්ධකමේ දේව අනුග්‍රහයත් එක්ක 1989 පළවෙනි වතාවට ශ්‍රී ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ කියන ඒ සංග්‍රහය පටන් ගත්තා. ඊට පස්සේ මට උගන්වන්න ලැබුණේ අර ජාත්‍යන්තර නීතියනේ රොසෝන්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ මම ඉගෙනුවේ පබ්ලික් ඉන්ටර්නැෂනල් ලෝ. කියන්නේ පොදු ජන ජාත්‍යන්තර නීතිය. අහලා තියෙනවා ජාත්‍යන්තර නීතිය වර්ග දෙකක් තියෙනවානේ. ප්‍රයිවට් ඉන්ටර්නැෂනල් ලෝ කියනවා. ඒ කියන්නේ කොන්ෆ්ලික්ට්ස් ඔෆ් ලෝස්. පිළිගැටුම් නීති එකක්.
මම ඉගෙනුවේ විශ්වවිද්‍යාලයේ පබ්ලික් ඉන්ටර්නැෂනල් ලෝ පොදු ජන ජාත්‍යන්තර නීතිය. ඉතින් ඕක ඉගෙන ගන්න අතරතුරේ මම හිතුවා මේ සම්හලවල දැන් අපේ ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස් මේ ශිෂ්‍යෝ ඩිපෙන්ඩ් වෙන්නේ අර හෑන්ඩ් අවුට්ස් වලින්නේ. එහෙම නැත්නම් එහෙම කවුරු හරි ගිහලා සටහන් ගන්නවනේ. ඉතින් මම පොත් ප්‍රකාශනයක් කරන්නට ඕනේ කියලා මම පටන් ගත්තා මේ ජාත්‍යන්තර ඉස්සෙල්ලම මම ප්‍රකාශනපත් කරේ ජාත්‍යන්තර නීතිය. ඒක ඇවිල්ලා සාමාන්‍ය පොදු ජන ජාත්‍යන්තර නීතිය වැටෙන්නේ මූලාශ්‍ර, එතකොට මේ සන්දාන සහ ජාත්‍යන්තර ආරවුල් නව කර ගැනීම ඒ තමයි මුල් කොටස. එතකොට ඒක අවුරුදු 4-5 වගේ ගියාට පස්සේ මට උගන්වන්න ලැබුණා මේ අර ලීගල් මෙතඩ්. කොහොමද ඒක ලීගල් මෙතඩ් කියන්නේ? නීති විධික්‍රම කියලා. නීති විධික්‍රම හරි. නීති විධික්‍රම විෂයට ඉතින් ඒකට අවශ්‍ය වුණා අර තුලනාත්මක නීතිය, කම්පැරටිව් ලෝ. අපි අර සිවිල් ලෝ කියන්නේ සිවිල් නීතිය සහ පොදු ජන නීතිය, මාක්ස්වාද නීතිය, සෝෂියොලොජිකල් ස්කූල් අන්න ඒ වගේ ඒක නිසා අවශ්‍යතාවයක් ලැබුණා මේ කම්පැරටිව් ලෝ ඇස්පෙක්ට් එකක් ගේන්න. ඉතින් මම දෙවෙනි ප්‍රකාශනයේදී මම දැම්මේ එතකොට ජාත්‍යන්තර තුලනාත්මක හා මානව හිමිකම් නීතිය කියලා. දේව කරුණාවෙන් අද වෙනකොට ගොඩක් මේ කොළඹ ෆැකල්ටි එකේ නීති විද්‍යාලයේ ඒ වගේම ඕපන් යුනිවර්සිටි එකේ ඒ විෂයට පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර තුලනාත්මක හා මානව හිමිකම් පිළිබඳ නීතිය. ඔබ වහන්සේ දැන් එතනින් එහාට ගිහිල්ලා අතිකාචාර්යවරයෙක් විදිහට ඒ වගේම නීති ශාස්ත්‍රයේ විශාරදයෙක් විදිහට විශාල පිරිසකට ඔබ වහන්සේ බුද්ධිය ආලෝකයේ සපයන්නට ඇති. ඒ ගැන රස මතක, ඒ ගැන යම්කිසි ආදරණීය මතක, ගෞරවාන්විත මතක, සමහරට අභියෝගාත්මක මතකත් ඇති. එහෙම තියෙනවා නම් අපි මතක් කරමුද? මොකද්ද අර ඇතුළුනාම කරන්න මොකද්ද? රැගින්. ඒ රැගින් අවස්ථාවේදී මගේ මට මතකයි අපේ ප්‍රතිමා මහනාම සහ ඒ වගේ කියනවා එයාලව බේරගන්න ගියාට පස්සේ මොකද එතනින් දැම්මර පස්සේ ආපහු ඇවිල්ලා ඩබල් මේ රැගින් එකක් දෙනවා කියලා. ඒ වගේ පොඩි පොඩි දේවල් හරිනේ මට විශාල. ඉතින් මට මතක සටහන් තියෙන අපේ ඊට පස්සේ මිස්ටර් සෙල්ව කුමාරන්, ඒ වගේම ශිරාණි බණ්ඩාරනායක, ප්‍රොෆෙසර් ශාරියා ඩිසෝයිසා. ඉතින් ඒ වගේ හරි ප්‍රතාපවත් චරිත මගේ ජීවිතයට ඇතුළු වුණා. මේ විශේෂයෙන්ම වසන්ත සෙනවිරත්න මහාචාර්යවරිය මම මතක් කරන්න ඕනේ ආදරෙන්. මොකද අපි හරියට සහෝදරයෝ වගේ. අපි අතර මේ පුදුමයි සමහර විශ්වවිද්‍යාලවල තියෙනවානේ මේ තරංගාරම ඒවා. ප්‍රොෆෙසර්ලි මට දැනෙන්නේ එහෙම තියක් තිබුණේ නැහැ. අපි බොහොම සුහදශීලීව අපි සහෝදරයෝ වගේ. අද වුණත් මම ගියාම මට හරි සන්තෝෂයි ඒ මිත්‍රයෝ හැටියට කටයුතු කරන්න ලැබීම ගැන. දැන් ආධ්‍යාත්මික ජීවිතය සහ නීතිය කියලා කියන්නේ බැලූ බැල්මට පැති දෙකක දෙකක් වගේනේ. මේක කොහොමද ඔබ වහන්සේ කළමනාකරණය කරගත්තේ? මම හිතන්නේ අද දවසේ කෙනෙක්ට ගන්න පුළුවන් ලොකුම පාඩමක් ඒක. කොහොමද මේ දෙයංශය ඔබ වහන්සේ කළමනාකරණය කරගත්තේ? අනිවාර්යයෙන්ම සමහර වෙලාවට අපි හිතනවානේ හුඟක් වෙලාවට වෙලා තියෙන අපේ ආගමයි ජන ජීවිතය අතර ලොකු වෙනසක් තියෙනවානේ. නමුත් ඇත්ත වශයෙන්ම අපේ ආගමික ශාස්ත්‍රවරයන්ගේ ජීවිතය දිහා බලපුවම බුදුන් වහන්සේගේ චරිතය, එහෙම නැත්නම් ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය ගැන ගත්තම අපි මොකද දැනගන්නේ? තමන්ගේ ඇදහිල්ල එදිනෙදා ජීවිතයට සම්බන්ධ කළා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මම මේ නීති ලෝ ෆැකල්ටි උගන්වන්නකම් මට ඒ අවකාශය ලැබුණේ නැහැ. නමුත් මම ලෝ ෆැකල්ටි එකෙන් රිටයර් වුණාට පස්සේ මම අද දැන් දුප්පත් අයට උදව් වෙන්න මගේ නීති වෘත්තිය සම්බන්ධ කරනවා. මට එකක් නොකියම බෑ, නම් වලින් මම කියන්නේ නැහැ. නමුත් මේ මම එපිය වෙච්ච මගේ සීනියර් ලෝයර් මිස්ටර් ප්‍රියන්ත ගමගේ යත් එක්ක මම සම්බන්ධ වෙලා කරපු නඩුවක් තමයි ඒක කාර්යකින් මතකද දන්නේ මේ හෙරොයින් 36 කිලෝග්‍රෑම් ගෙනාව ලංකාවට ගෙනාපු වෙලාවේදී මේ ලංකාවේ කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඒ කුඩු ප්‍රවාහනය කළා. නමුත් අමුවනේ මගේ සේවාදායකයා මනුෂ්‍ය මට්ටක් වලින් මිනිස්සෙක් අර පාකිස්තානි එක්කෙනාව මේ කාර් එකේ ගෙනිච්ච එක විතරයි. නමුත් වැඩිතින් අද අවසරව කාටත් අපි චෝදනා කරන්න කියන දෙයක් නෙවෙයි. මම දේව කරුණාව මම ඉල්ලනවා මේ රජේ තමත්තට මේ තියෙන මේ පගා ගැහිලි නතර කරන්න. ඉතින් මේ අසරණ මිනිස්සයව හිර කරලා මුදල් දීලා අර තුන් දෙනා නිදහස් වුණා. ඉතින් මේ නඩුව යනකොට ඊට පස්සේ මම
දැන් මගේ ආගමික ජීවිත සම්බන්ධ වෙන්නේ එතන තමයි. මම උගන්වන අතරතුරේ බන්ධනාගාරය යනවා ආගමික වැඩ කටයුතු කරන්න. අන්නේ ආගමික වැඩ කටයුතු කරන්න යනකොට තමයි මට මේ පුද්ගලයව හම්බුනේ. හම්බෙලා ඉතින් මම මේ බොහොම කෙටියෙන් කියන්නේ මගේ හැකියාව නෙමෙයි ප්‍රියන්ත ගමගේ මහත්තයා තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම දේව කරුණාවෙන් ඒ වෙලාවේ ප්‍රොසිකියුටිං කවුන්සිල් හැටියට හිටියේ මගේ ගෝලෙක්. මේ ෆැකල්ටි එකේ හිටිය කෙනෙක් තමයි සීනියර් ප්‍රොසිකියුටිං ඔෆිසර්. එයාට පැහැදිලිව පෙනුණා මෙන්න මේ අසරණ මිනිස්සෙක් මේ තීන්දුව වෙන්න යන්නේ. එයා මොකද කරන්නේ? එයා ස්ටේට් විට්නස් රජයේ සාක්ෂිකාරයෙක් හැටියට කරලා එයා විනාශ කළා. අද ඒ මිනිස්යාගේ ලොකු පුතා මෙඩිකල් කොලෙජ් එකේ අනිත් එක නා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරනවා. එක දුවෙක් ඉන්නවා ඒත් රෝගී තත්ත්වයක ඉන්නේ. ඉතින් මේ ජනමානසය අපිට දීලා තියෙන අපේ ආගමයි අපි අධ්‍යයන ජීවිතය සම්බන්ධ කරලා අපිට අමතක නොවන සිද්ධියක් තමයි මේ සිද්ධිය. මට පැහැදිලුනේ පාද හිතන්න විතරයි අවශ්‍ය. අනිවාර්යයෙන්. අපි හිත හරියට ගෙනාවොත් තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. හැම ආගමිකයෙම කියන්නේ ඒකයිනේ. දැන් මේ අපි මතවතාවන් කරන්නේ යාඥාවන් කරන්නේ මොකද? අපි හිත හදාගන්න. ඒක නිසා අපි මෛත්‍රිය තුළ මේ ආදරය ක්‍රිස්තුන් වහන්සේ කියන ප්‍රේමය තුළ අපි අපේ ජීවිතය මෙහෙවනවා නම් අපිට වර්ධින්න විදියක් නෑ. අභියෝග තියෙනවා. නමුත් ඒ අර ස්වාමීන් වහන්සේගේ ජීවිතය තමයි පුරුෂය තුලින් තමයි උත්ථානය ඇති වෙන්නේ. ඒ කියන්නේ අභියෝග හරහා තමයි ජයග්‍රහණය තමයි පිවිසෙන්නේ. දැන් ඔබ වහන්සේ ඊටාම කාර්යබහුල ජීවිතයක ප්‍රවේශය අරගෙන දැන් මට හිතෙන ඔබ වහන්සේ බොහොම සංසුම් භෞතික ජීවිතයක් ගත කරනවා ඇති කියලා. එතනට ආවට පස්සේ හරිම චාම් ස්ථානයක්, හරිම නිවියැනිහිල්ලේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න පුළුවන් තැනක්. නමුත් මේ ආත්පස වට වෙලා තියෙන්නේ නැවත අධ්‍යාපනික පරිසරයක්මද කියලා හිතෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ ඊතරම් උත්සාහ කරනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් අධ්‍යාපනයේ ඔබ වහන්සේට ඒ තරමටම රැඳිලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඔබ වහන්සේගේ මේ මොහොතේ ගත කරන ජීවිතය මොන වගේද? දැන් මම ලෝ ෆැකල්ටි එකෙන් රිටයර් වුණාට නමුත් දැන් මම නීති විද්‍යාවේ උගන්වනවානේ. ලීගල් සිස්ටම් සාම උගන්වනවා. අර විවේක තියෙන වෙලාවෙදී මම උසාවියේ දුප්පත් අයට උදව් වෙනවා. අනිත් එක තමයි මේ මදරොන්ට කියන්නට ඕනේ මේ අයට දැනුම් දෙන්නට ඕනේ. අපි වැඩ කරනවා ඇල්කොහොලික් ඇනොනිමස්. ඒ කියන්නේ නිර්නාමික මත්ලෝලයන්ගේ සංසදය. බීමත්කමට සහ කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න අය නිවාරණය කිරීමේ වැඩපිළිවෙලක්. හරි ලස්සනයි. පුළුවන් අය ඉන්නවනේ මේ අද විශේෂයෙන්ම අද රටට අවශ්‍ය මේකයි. මේක සඳහා අපි වැඩ කරනවා. ඒක නිසා දැන් පහුගිය සති දෙක තුල හලාවත රදගිරු බුසුනාත් අපිට කිව්වා මේ ගම්මානයක ඉන්නවා කසිප්පු විකුණන අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් මගෙත් එක වැඩ කරන සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒක තමයි ජෙරමි ඩයස් සහ නිව්ටන්. ඒ කියන දෙන්න මේ නිර්නාමික මත්ලෝඩයන්ගේ සංසදේ ක්‍රියාකාරී සමාජිකයෝ. ඉතින් යාළුත් එකතු වෙලා මේ නිවාරණ කටයුතු වල මම අදත් දියලී සිටිනවා. ඔබ වහන්සේගෙන් අද දවසේ මේ වැඩසටහනේ මං අහන අවසාන ප්‍රශ්නය. මේ වෙනකොට ලෝකයේම තියෙන ගිනි ගොඩක. ලෝකේ ඊටාම ඉහළ යුද ගැටුම්, ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියා, ඒ වගේම යුද අපරාධයයි සමහරුන් සලකන දේවල් අපට පෙනෙන්නට හෝ හැඟෙන්නට හෝ දකින්නට තියෙනවා. අපි කොහොමද මේ තත්ත්වයට විසඳුමක් හොයාගන්නේ? මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ හුදෙක් ආධ්‍යාත්මික පිළිතුරක් ඔබ වහන්සේ දෙන නිසාම නෙමෙයි. ඔබ වහන්සේ ජාත්‍යන්තර නීතිය ගැන ඒ වචනේ කියනකොටම අපිට මේ මොහොතේ මතක් වෙන නීති ශිෂ්‍යයින්ට, නීති ප්‍රජාවට මතක් වෙන ජීවමාන සාධකයන්. ඔබ වහන්සේ කොහොමද ජාත්‍යන්තර නීති විශාරදයෙක් වගේම නැවත ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරමින් ඉන්න ආධ්‍යාත්මික වේදිකෙකු ලෙස මේ දෙක, මේ ද්වය සමතන තියාගෙන මේ දේ කොහොමද ඔබ වහන්සේ දකින්නේ? මේ ලෝකයට ඔබ වහන්සේ දෙන්න කැමති පණිවිඩය මොකක්ද? රසූල් මේකනේ අපි කියනවා ක්‍රිස්ටෝෆර් කියන මේ නමේ තේරුම තමයි ක්‍රිස්තු අනුගාමිකයා. මේ ප්‍රතිපත්තිය තමයි අන්ධකාරයට සාප කරන්නේ නැතුව පොඩි ගිනි කුරක් දල්වන්න. අපි ලෝකයෙන් අවදි වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබතුමා කිව්වා වගේ අද තියෙන යුද්ධ ගැටුම්, ඒ වගේම මේ පවතින මේ කුඩු වලින් වෙන විනාශය, අවුල් වෙලා ලරුව නන්නත්තර වෙන යුගයක ඉතින් අපි ඒව ගැන අවධානය කරලා අපිට කරන්න පුළුවන් දේවල් කරන්න ඕනේ. මගේ අම්මා මම කියන්නේ කිව්වොත් මේක අවසාන වෙන්නේ නැහැ. ඒක මේ ඉගෙන ගත්තේ 4 වෙනි පන්තියේ විතරයි. ඒ දවස්වලදී අපි ආච්චිලා මෙයාලා වගේ ඉස්කෝලේට අරින්නේ නැහනේ. මම හිතන්නේ එයා තමයි මේ අපි කියනවා සොලොමන් රජතුමාට වැඩිය ප්‍රඥාවන්තයෙක්.
දරුවෝ 9 දෙනෙක් මේ ලෝකෙට ගෙනල්ලා යහපත් දරුවෝ හැටියට හදාවගේ අපිට හුඟක් අමාරු කාලයක් තිබුණා. ඒ කියන්නේ අපි හැදෙන වෙන්න කාලේ ඉතින් මුදල් කියන දේවල් මේ ඉකොනොමික්ස් වලින් ආර්ථික විද්‍යාවෙන් සමනය කරන්න බෑ. කොහොමද දරුවෝ 8 දෙනෙක් ඒ දවස්වල රුපියල් එක කාලෙකදී මගේ තාත්තට රුපියල් 700ක් හම්බුණා. මේ මම ඉස්කෝලේ යන කාලේ රුපියල් 140 දැස්ස. ඉතින් කොහොමද ඒක පරිහරණය කරන්න කියන මට කියන්න බෑ. නමුත් අම්මගේ කියන කතාවක් තමයි do your best and leave the rest to God. Do your best and leave the rest to God. ඉතින් මම මේ පහුගිය මේ කාල සීමාවේදී පොඩි සම්මන්ත්‍රණයකට ගියා මේ කොහෙද ස්කොට්ලන්තේ. ඒකේ මේ තේමාව තමයි අපි තියෙන සභාවේ මේ පාපුච්චාරණය කියන ප්‍රසාද නිදානේ අහලා තියෙනවද දන්නේ. ඒ කියන්නේ අපේ මේ පාපිෂ්ඨ ජීවිතයේ අර පියතුමා ඉදිරියේ දාලා ඒ පියතුමා නියෝජනය කරන ක්‍රිස්තුන් වහන්සේ. ඉතින් ඒ උන්වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් යාළුට පෞල්ටි ක්ෂමාව දෙනවා. ඉතින් මේක තමයි සම්මන්ත්‍රණය. මේ සම්මන්ත්‍රණයට ගිය වෙලාවේදී මට අවශ්‍යයක් ලැබුණ මාත් එක්ක අවුරුදු ගානක් තිස්සේ සම්බන්ධ වෙලා හිටියේ වෝල්ටර් ෆිස්ට් කියන එක්කෙනාව හම්බෙන්න. එයාත් එක්ක හිටියේ තව මිතුරියෙක් අඩ ගහගෙන ආවා පියතුමෙක්. එයා ඉතාලියානු ජාතික පියතුමෙක්. අපි එදා හැන්දෑවේ කෑම කෑවට පස්සේ ඉතින් මම අද මේ රොසොන්ට කියපු කතාව කිව්වා. මොකද්ද? Do your best and leave the rest to God. අපිට කරන්න පුළුවන් හරිය කරලා හරිය බුදුන් වහන්සේ කියන වගේ දහමට බාර දෙන්න. අපි කියනවා දිව්‍යන් වහන්සේට බාර දෙන්න. එච්චරයි. එහෙම කළොත් මොකද වෙන්නේ? අපි තියෙන කනස්සල්ල නැති වෙනවා. අපි මේ ප්‍රශ්න දිහා බලපුවම අපි විඩාපත් වෙනවනේ. එහෙම වෙන්න උවනාවක් නෑ. අපිට තියෙන්නේ මේ අපිට කරන්න පුළුවන් කටයුත්ත කරලා දිව්‍යන් වහන්සේට බාර දුන්නොත් උන්වහන්සේ කටයුත්ත සම්පූර්ණයෙන් කරනවා. මට අවසානයේදී කියන්න තියෙන්නේ මේක තමයි මගේ අම්මා කියපු ඒ පණිවිඩය. Do your best and leave the rest to God. ඔබට කරන්න පුළුවන් උපරිමේ කරලා ඉතුරු එක දෙවියන් වහන්සේට බාර දෙන්න. පියතුමනි, මේ වචනේ අතිශයින්ම වැදගත්. ඒක ගොඩාක් තීරණාත්මක වචනයක් නේ මේක බලන කෙනෙක්. ඒක පුද්ගලිකව මටත් එහෙම දැනුණා. ඉතින් ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි. අද දවසේදී මේ කාර්යබහුල නිමේෂයක් වෙන්නටත් ඇති. නමුත් මේ අවස්ථාව අප වෙනුවෙන් ලබා දුන්නට ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි. අපි නැවත දවසක මුණ ගැහිමි බලාපොරොත්තු වෙන අතර සමුගන්නවා. ඔබ වහන්සේගේ මේ ඉදිරියෙන් කියන්නේ රොසෝන් පුතාට සියල්ලම යහපත් වෙන්න, ත්‍රිවිධ රත්නේ මඟ පෙන්වීම වාසනාව ලැබෙන්න, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබිලා මේ කරගෙන යන කටයුත්ත අධ්‍යයන විෂය වගේම මේ මාධ්‍ය විෂය උපරිම තත්ත්වයට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. යේසුගේ පිහිටයි. ඕම් ශාන්ති ඕම්. අල්ලාහු අක්බර්. දෙවි පිහිට ස්තුතියි.